ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මේ දවස්වල මූල අධ්‍යක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. බාහිර අපේක්ෂකින් සඳහා UGC විසින් පිළිගත් කළමනාකරණ හෝ ව්‍යාපාර පරිපාලන හෝ වාණිජ්‍ය හෝ ගිණුම් පිළිබඳ උපාධියක් සහ අදාළ විශේෂ ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි සුදුසුකමක් හෝ පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක තනතුරේ විශේෂ ක්ෂේත්‍රයට අදාළ වන ආශ්‍රිත සමාජිකත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම සනස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ ආයතනයක හෝ කීර්තිමත් පුද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමින් අවම වශයෙන් අවුරුදු 15ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. දෙවන සුදුසුකම ලෙස තනතුරට අදාළ ක්ෂේත්‍රයක පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක පූර්ණ සමාජිකත්වය සහ සනස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ ආයතනයක හෝ කීර්තිමත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමින් ආම වශයෙන් අවුරුදු 15ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා අයදුම් කිරීමේදී ඉහත සඳහන් කළ බාහිර අපේක්ෂකයන් විසින් සපුරාලිය යුතු පළවෙනි හෝ දෙවෙනි සුදුසුකම් වලින් එකක් ලබා තිබිය යුතු වීම. කළමනාකරු කාණ්ඩයේ පළවෙනි ශ්‍රේණියේ තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම. අයදුම් කිරීමේදී අපේක්ෂකයා වයස අවුරුදු 35ට නොඅඩු විය යුතු අතර වයස අවුරුදු 55ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා ඉහළ වයස සීමාව අදාළ නොවේ. බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය ලෙස පත්කිරීමේ අධිකාරී විසින් තීරණය කරනු ලබන පරිදි බාහිර හා අභ්‍යන්තර අපේක්ෂකයන් බඳවා ගැනීම පත්කිරීමේ අධිකාරියක් විසින් පත් කරන ලද මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සමුක පරීක්ෂණයක් හරහා සිදු කෙරේ. මෙම රැකියා තනතුර සඳහා අයදුම් කිරීමේදී සාමාන්‍ය කොන්දේසි ලෙස සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය. තනතුරේ රාජකාරී ඉටු කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය. විශිෂ්ට සදාචාරාත්මක චරිතයකින් යුක්ත විය යුතුය. පරිගණක සාක්ෂරතාවය පිළිබඳ ඇති දැනුම අමතර වාසියක් වනු ඇත. අවශ්‍ය තොරතුරු නොමැතිව අයදුම්පත් කරන ඕනෑම අයදුම්පතක් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඔබත් මෙම රැකියා තනතුරු සඳහා අයදුම් කිරීමට උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් අපේක්ෂකයෙක් නම් පෙබරවාරි මාස 2 වන දින හෝ ඊට පෙර ඔබේ අයදුම්පත අයදුම් කරන්න. මේ රැකියා තනතුරට අදාළ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා දැන්ම findy.lk වෙබ්සයිට් එකේ jobs කැටගරි එකට විසිට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් job opportunities ගැන දැනගන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.